හොඳයි. ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් අපේ කතාවට අපේ ආදරණීය දුවල පුතාලා වගේම අපේ නරඹන අපේ ප්‍රේක්ෂකයෝ. ඉතින් අද දවසෙත් අපේ කතාවට අපි එකතු කරගෙන තියෙන්නේ විශේෂ අමුත්තෙක්. ඉතින් පෞද්ගලිකව මගේ ජීවිතේ මම දන්න හඳුනන ඉතාමත් හොඳ හිතක් තියෙන ආදරණීය ගුරුවරයෙක් අදත් මේ ස්ටුඩියෝ එකට අපි අරගෙන ඇවිල්ලා. ඉතින් අපි අද සිංහල සිංහල. මොකක්ද ඒ කතාව? සිංහල සහ සිංහල. මම මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ මං වගේම තවත් සිංහල ගුරුවරයෙක්. මට වඩා ටිකක් වැඩිමල් මං අයියා කියලා කියන්නේ. ඉතින් ඒ වුණාට හරිම ලස්සන හිතක් තියෙන, ඒ වගේම හරි දක්ෂ විදිහට සිංහල උගන්වන සහ දක්ෂතා අතින් ඉස්සරහින්ම ඉන්න දක්ෂතා එකක් නෙවෙයි, ටැලන්ට් පැකේජ් එකක්. හරිද? ඒ වගේ තියෙන කෙනෙක්ව තමයි අද අපේ ස්ටුඩියෝ එකට අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා බතා නැතුව පිළිගමු. ආයිබෝවන් පැතුම් සර්. අනිවාර්යෙන්ම. ඉතින් පැතුම් සර් අපි අපේ කතාවට බහිමු. අද අපි කතා කරන්නේ අපි ගැන සහ කවි ගැන. හරිද? අපි ගැන සහ කවි ගැන. එතකොට පැතුම් සර් මට කියන්නකෝ කවුද මේ පැතුම් කියලා කියන්නේ? පැතුම් සර් කියලා කියන්නේ කවුද? සම්පූර්ණ නම මොකක්ද? උපන් ගම පළාත කොහෙද? අපි කැමතියි දැනගන්න. අර කිව්වා අදීමට ලංකාවෙම ක් මුලින්ම ගත කරන්න අනිවාර්යෙන්. ඉතින් ඇහුවා වගේ මේ කරන්නේ කවිය ගැන අනිවාර්යෙන්. කවිය ඔව්. ගැන කතාකොට හ්ම්. අපි මම හිතන්නේ වෙන් මේ අහම්බෙන් අපේ තෝර අපිත් එක්ක අපි ඔව් මේ මේ ජෙනරේෂන් එකේ වෙලාවේ ගැන කතා කරන්න දේවල් කතා අපි කරන්න කතා කරලා බලනකොට අපිට තේරුණා අපි කවි ගැන කතා කරමු කතා වගේ කරමු එකක් කියලා අපි අපි කිව්වා. එතකොට කොහොමද අපි බලමු අපේ පැතුම් ඔව් සර් කියන්නේ කවුද කියලා කතා කරමු. මුලින්ම ඔව්. මෙහෙම කියනකො කියන කියා පොඩ්ඩක් පොඩි කාලේ ඉඳන්ම රශ්මිකට අර පොඩක් කැපී පෙනෙනවා ඒ කියන්නේ මේ අහහ. මම මට ඔව්. මට දැනෙනවා ඒක අහහ. ඒත් එක්කම මට පොඩි කාලේදී ඔව්. කලින් වීඩියෝ ඔව්. ඔයත් ගොඩක් කැමති පැත්ත ඔව්. මට රඟපාන පැත්තට තමයි ඉස්කෝලේ කාලේ ඉඳන්ම අර මම දැක්ක ඒ කමෙන්ට් එකක් දාලා තියෙනවා. මේ නළුවෙක් වෙන්න ඉඳලා අම්මගේ කීමට ගුරුවරයෙක් වුණා කියලා සර් කෙනෙක් කියලා කියලා. එතකොට කාලෙදිම නෑ මෙහෙම කතාවකුත් තියෙනවනේ. ඔව් මම නළුවෙක් වෙන්න හිතාගෙන ඉඳලා සර් කෙනෙක් වුණා. හැබැයි ඔයා නළුවෙක්. මේ වෙනකොට ඔයා මම දන්නවා වේදිකා නාට්‍ය ගණනාවක රඟපාලා විශිෂ්ටතම නළුවා සම්මානෙ දිනාගත්ත හොඳ වේදිකා නාට්‍ය නළුවෙක් එක පැත්තකින්. තමයි මගේ ඔව්. ගෙනාපු නිසා හ්ම්. හ්ම් හ්ම්. ඔව්. එම අර කියපු කතාව ඔව්. නිසා නළුවෙක් බැරනම් එළුවෙක් හරි වෙනවා කියලා ඔව්. හිතාගෙන මම ආස වුණා ඩ්‍රාමා කරන්න. නමුත් අහහ. ඇත්තටම අපේ තිබිච්ච පවුල් පසුබිමත් ඔව්. එක්ක ලොකු දෙයක් ලොකුවට කරගන්න නිසා මට දුර ගිහිල්ලා ඉන්න බෑ. අම්මා ඔව්. තාත්තා නැතුව. ඒ අහහ. නිසා මට මේ අපේ ප්‍රින්සිපල් ආදරණීය සුදර්ශන ෆර්නෑන්ඩෝ කියලා ඔව්. හිටියේ. සර් කිව්වා ඔබ මෙහි ඉඳලා මේ ඉස්කෝලේ ඉඳලා හ්ම්. තියෙන සබ්ජෙක්ට් තුන කරන්න ඕනේ. හ්ම්. හරි කමක් නැහැ. හ්ම්. ඩ්‍රාමා මෙහි නැති වුණාට මට ආසාව තිබුණා සෞන්දර්යයට යන්න. ඊට පස්සේ මම බැලුවා කැලණිය තමයි කැලණි විශ්වවිද්‍යාලය තමයි ඔව්. නාට්‍ය රංග කලා අපේ කැම්පස් එකේ. අපේ කැම්පස් එක අපි දෙන්නගෙම ඒ වෙනකොට ලීඩින් තිබුණේ ඔව්. ඩ්‍රාමා පැත්ත ආසයි ඔව්. ඊඩිපස් වගේ නාට්‍ය බලලා ඊට පස්සේ මම තීරණය කරා නෑ මම තියෙන සබ්ජෙක්ට් තුන කරනවා උපරිම කරලා මම මොන දේ වුණත් කැලණි යන්නේ කියලා. හ්ම්. එන්න එහෙම තමයි පැතුම් කියන අර ගුරුවරයා හැදෙන්නේ ඩ්‍රාමා කරලා ආසාවට අන්තිමට ඩ්‍රාමා ඔන්න යූස් ඕකේ කරගෙන ඔවුන් ඔතන මාර ලස්සන කෑල්ලක් තියෙනවා. ඩ්‍රාමා කරපු මිනිස්සුන්ට ඕන උගන්නන්න පුළුවන් මාර විදිහට. මෙහෙම එකක් තියෙනවා. නළුවොන්ට ගොඩක් ගුරුවරු වෙන්න අමාරුයි. හැබැයි ගුරුවරයෙක්ට නළුවෙක් වෙන්න මාර ලේසියි. හරිද? මම දකිනවා ඔයාගේ කැරක්ටර් එක චරිතය තුළ එක පැත්තකින් අතිදක්ෂ නළුවෙක් වෙන ගමන් අනිත් පැත්තෙන් අතිදක්ෂ ගුරුවරයෙක්. මම හිතනවා ඔයා ඒ ප්‍රගුණ කරපු දේවල් ඔයාගේ විෂය ඉගැන්වීමට මාර විදිහට බලපාලා තියෙනවා. ඒකමයි සිංහල ගුරුවරයෙක් විදිහට මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද මමත් හරි කැමති එන්ටර්ටේනින් විදිහට සිංහල උගන්වන ගුරුවරුන්ට. සහ මමත් ඒ වගේ පැත්තට පොඩ්ඩක් වර ගුරුවරයෙක්.
එතකොට හේතුව තමා අපි මේ උගන්වන පරපුර ජෙන් සෙට් පරම්පරාව මේගොල්ලෝ හරි කැමති මෙන්න මේ ක්‍රමවේදයට. ඒ හින්දායි මම කැමති වුණේ පැතුම් සර් උගන්වන විදිහ මාරයි මං වගේමයි කියලා මම හිතපු හින්දා තමා ඔයාව අද මම මෙතෙන්ට ගෙන්නුවේ. ඉතින් අපි කතා කරමුකෝ පාසල් කාලේ චණ්ඩියෙක්ද පාසල් කාලේ ප්‍රේම කුරුල්ලෙක්ද කවුද පාසල් කාලේ මොන වගේ චරිතයක්ද? ළමයිනුත් බලාගන්න නිසා අනිවාර්යයෙන්. ඇත්තටම රශ්මිකස මේ පාසල් කාලේම තමයි අපි මේ තැන්ට ගේන්නේ. ඔව් අනිවාර්යෙන්. මට මතක් වෙනවා දැන් රහපු නිසා සමහරට මේ බලනවත් ඇති. ඇත්තටම පොඩි කාලේ ලොකු ලොකු ටාගට්ස් තිබ්බේ නැහැ. අපි ඉතින් ඔය O level කාලේ ඒත් එහෙමයි. මට මතකයි ඔයා කියන අර වීඩියෝ එකේ රශ්මිකස කියන නාට්‍ය කරනවා කියන්නේ ආයෙ බැහැලම කරනවා නෑ අපි ඉස්කෝලේ කාලේ අපි එහෙම එකක් තියෙනවා හොඳේ දෙයක් අල්ලගත්තොත් කරනවා කියලා එහෙම අර ඉස්කෝලේ වැඩ කරන්නෙත් නෑ අනිත් වැඩ කරන්නෙත් නෑ ගෙදර ඇවිල්ලා පාඩම් කරන්නෙත් නෑ අරක ෆුල් ප්ලෑන් එකක් ඔළුවේ තියෙනවා මේක කරලම තමයි පස්ස බාන්නේ කියලා හැබැයි ඒ වගේම කරපු දේවලුත් තියෙනවා ඉස්කෝලේ දැන් ඩ්‍රාමා එකක් එහෙම පුරුදු කරනවා නම් සාමාන්‍ය ඉස්කෝලේ ඩ්‍රාමා කරනද්දි මම ඩ්‍රාමා යුනිට් එක වෙනම හදලා කොල්ලොන්ට සැර දාලා හරිද මෙහෙම කරපන් කියලා පිටපත ලියලා හරිද ඒ කියන්නේ හෙල්ලෙන්නේවත් නැහැ උගුර ලේ රහ වෙනකම් මහන්සි වෙලා ඒක ප්‍රැක්ටිස් කරවලා ස්ටේජ් එකේ ඒක යනකම්ම මාර මොරාල් ඒක පෙන්වුවාට පස්සේ මාරව සන්තෝසයි හැබැයි ඉතින් ඒකම විතරයි ඔව් දැන් රශ්මිකගේ කතාවට මම එන්ට වෙනවා දැන් ඔන්න දැන් ඉස්කෝලේ කාලේදී මේ දරුවන්ටත් කියන්නේ පුතේ මේ දේවල් හැම දෙයකින්ම අපේ හැදෙන්නේ අනිවාර්යයෙන් මට මතකයි දැන් සාමාන්‍ය පිළිවෙරයි. ඔව්. දැන් ලිස්ට් එකේ ලකුණු වෙනවා. අපි 17 වෙනියට වගේ ඉන්නවා. ඒතර රඟපානවා කියන කොළුවේ තියෙනවා. ඔන්න ඔහොම යනකොට දැන් A level වලදී අපි කොහොමද වැඩ කරන්න ගන්නවා ඔව් A level වැඩ කරනවා. විභාගෙට හරියට මට මතකයි මාසයක් තියලා ඉංග්ලිෂ් ඩ්‍රාමා කම්පිටිෂන් එකක්. නෑ ඕකේ අවුල් කැල මම බාධා කරනවා. ඕකේ අවුල් කැල්ල කියන්නේ මේ අපි ආර්ට්නේ. ආර්ට් කරන්නේ උන්ගේ පුදුම අරකේ අමාරුවක් තියෙනවා. හරිද? හරි අපි දෙයක් කර ඒ කියන්නේ මන් දන්නේ බයෝමැට්ස් ළමයින්ගේ හරිද ටෙක් කොමර්ස් ළමයින්ගේ ඒ කෑල්ල මං හිතන්නේ ටික තියෙනවා වැඩි බහුතරයකගේ මම දැකලා නැහැ ඒ නිර්මාණශීලී බව ටික අඩු වෙනවා සබ්ජෙක්ට් හින්දා වෙන්නේ ඇති සමහර විට. හැබැයි ආර්ට් කරන ළමයින්ගේ ටික නිර්මාණශීලී බව එන්න වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. හේතුව තමයි මම හිතන්නේ මොරේ වර්ධනය වෙන එක. අර දැන් ආර්ට් කරන්න ගත්තාම අර ගණන් හදන විද්‍යාව පැත්තට තියෙන බර ටික ඔළුවෙන් අඩු වෙනවනේ. ඇත්තටම මටත් ඇත්තටම දැන් බෑ. හරිද මතක නෑ දැන් අවුරුදු ගානකට කලින් ඉගෙනගත් දේවල් ටික දැන් පොඩි දේවල් ටික ඔළුවේ තිබුණා වුණාට අර ගණිත සංකල්ප රවමව ටික මැරිලා ගිහිල්ලා අපේ අර රසවින්දනය කියන කෑල්ල නිකම් ඔළුවේ පැලවෙලා තියෙනවා. ඒක මන් දන්නේ මේක කිව්වට තේරෙන්නේ නැහැ සමහරෙක්ට ඒක. හැබැයි ඒක වෙනවා. ඒ කියන්නේ සමහරු හිතනවානේ අපෝ මේ සිංහල නම් කරලා කන්නද මේ රසවින්දනයේ වැඩක් නැහනේ ඔක්කොම තියෙන විද්‍යාව මත ඔක්කොම තියෙන නෑ. හැබැයි මම දකින විදිය හරියද? විද්‍යාව ඕනේ. හරිද? ගණිතය ඕනේ. හරිද? මේ ලෝකේ හැම දෙයක්ම සමබරව තියෙන්න ඕනේ. හරිද? හැම දෙයක්ම සම්බරව තියෙන්න ඕනේ. හැබැයි සාහිත්‍යයක් නැතුව නිර්මාණශීලී බවක් නැතුව මිනිසෙක් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ කියලායි මගේ මතය අනුව මම දකින්නේ. අනිවාර්යෙන්ම අංග සම්පූර්ණ අපි කියන්නේ අර මේ හදවත තෙත් වෙන මිනිසෙක් රොබෝ කෙනෙක් නොවන මිනිසෙක් බිහි වෙන්න සාහිත්‍ය ඕන නේද අනිවාර්යෙන්. ඒ කියන්නේ මල්ලි වෘත්තියක් විදියට අපි මොනවා කරා අපි හැමෝම මේ 60 මස්ලේ නහර තියෙන මිනිස්සු. අන්න ඒකනේ. හරිද ඒක නිසාමනේ දැන් මේ ගත්තත් රශ්මිකස බලන්නකො විවිධ වෘත්ති කියන්නේ අපි ගමු දොස්තරලා සින්දු කියන හදවතට දැනෙන පද රචන කරන දොස්තරලා කොච්චර ඉන්නවා අනිවාර්යෙන්ම ඉතින් මං කියන්නේ ඒකයි වෘත්තිය මොකක් වුණත් අර කියන කෑල්ලේදී අපි හැමෝම මිනිස්සයා කියන තැනදී තමයි ඔය සාහිත්‍ය අනිවාර්යෙන්ම එතකොට ඉස්කෝලේ කාලේ අපි O level කාලේ කතා කරමුකෝ O level කොහොමද මහන්සියෙන් පාඩම් කරලා ගොඩ ගියපු කෙනෙක්ද O level කාලේ පෞල් පරිසරය මොන වගේ තිබ්බෙසා පවුලේ කවුද ඉන්නේ රශ්මිකස දැන් අද මෙහිම අපි ඔන්ලයින් කතා කරනවා. හරිද? ඇත්තම කිව්වොත් අපිව දැන් සුවහසක් දරුවෝ දන්නවා. අපි යන තැනක දරුවෝ අපිව වීර ඒ විදිහට සලකනවා. බොරු කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ රෝල් මොඩල් හැටියට අපිව තියාගන්නවා. අපිටත් ඉන්නවා ඒ වගේ කට්ටිය. දැන් මට විච්ච දේ තමයි දැන් මම O level කරනකොට ඇත්තටම ලොකු අපිට මගේ තාත්තා සාමාන්‍ය
සාමාන්‍ය අපි ඔක්කොම අම්මා ගෘහණියක්. එතකොට මගේ හැබැයි මගේ ෆැමිලි එක ඇතුලේ තාත්තගේ පැත්තේ තිබුණ කලාවට දක්ෂ ගොඩක් අය හිටියා. ඔව් දැන් අදටත් මගේ මල්ලිලා සහෝදරයෝ. එනේ ඒ ඥානමය ලක්ෂණ අනිවාර්යයෙන්ම අපිට බලපානවා. එතකොට අපි පවුලේ එකතු වුණත් අපි අනිවාර්යෙන් ජනවාරි පළවෙනිදාට එකතු වෙනවා. ඒ එකතු වෙනකොට ඉතින් full happening සින්දු නම් සින්දු නටනවා නම් නටනවා එහෙම. එතකොට මම දැකලා තියෙනවා ෆ්‍රී ස්ටයිල් ඩාන්සින් එහෙම කරනවා. ඔව් මරුවා. ඔව් ඉතින් එහෙම ඉන්නකොට මට ඕනුනේම ඕලෙවල් වලදී අර කිව්වා වගේ ඇත්තටම මට ගණන් පැත්තට ඔළුව වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න එක පුළුවන් මම දාන පාස් වෙනවා. නමුත් හිත දෙන්නේ මාර කොච්චර කරලා ඩ්‍රාමා ආර්ට් පැත්ත එනවා. ඔව් කවි එහෙම ඉතින් ආයේ වතුර වගේ මිස් කියව පැතුම් කියන්න කියලා කියනවා. කියනකොට අපි මෙහෙන් කියන මොකද අර ආසාවනේ. අර කොච්චර මේක කරන්න තිබුණත් ඇල්ලින්නේ මාර සබ්ජෙක්ට් එක තමයි. හැබැයි ලියන්න පාඩම් කරන්න කිව්වහම අත යන්නේ සාහිත්‍ය පොතට ආන් එහෙම ඒ ටිකට තමයි අත යන්නේ. ඒ කියන්නේ මම නම් ඇත්තටම පාඩම් කරනවා කියලා කරන්නෙම අම්මට පේන්න සාහිත්‍ය පොත බලනවා. ඒකේ ප්‍රතිඵල විදිහට සාහිත්‍ය පොතේ තියෙන ඔක්කොම කටපාඩම්. හැබැයි ගණන් බෑ. විද්‍යාව බෑ. හරිද? විද්‍යාව පාඩම් කරනවා කියන එක එපාම වුණා මට. ඒක එක එකනට සාපේක්ෂයි. එතකොට අපේ අම්මලට තේරුම් ගියා මේක කවදා හරි දවසක යන්නේ අපි කොච්චර අපිත් එහෙම තමයි. ඔව් මේ තැනටම තමයි. ඔව්. කමක් නෑ ඔබ ඒක හරි කරලා පෙන්නපන් කියන තැනට. ඔව්. අය හැබැයි මෙහෙමයි. ඇත්තටම අපිට ඒක වැරදිලත් නෑනේ. නෑ ඇත්තට මිනිස්සුන්ගේ එහෙම පාත් එකක් ගොඩනගෙද්දී අපි ඔළුවේ අපි ඒ පැත්තට වරදින්න ඕන. මොකද අපි ඒක යට කරගෙන වෙන පැත්තකට යන්න හැදුවට අපි ඒක කැමැත්තෙන් නෙවෙයි කරන්නේ. අපි එතකොට මිනිස්සෙක් විදියට සම්පූර්ණ මිනිස්සෙක් වෙන්නේ නැහැ. මොකද අපි කැමති දේ කරොත් තමයි අපිට සාර්ථක වෙන්න පුළුවන්. ඒක මම පෞද්ගලිකව දන්න කාරණාවක්. මේක බලන ගොඩක් ළමයි ඉන්නවනේ. මේක බලන ගොඩක් ළමයින්ට අපි ඒක කියන්න ඕනේ. මොකද දැන් A level වල සබ්ජෙක්ට් තෝරගන්න මේගොල්ලෝ ලහි ලහි ලෑස්ති වෙනවා. දැන් හෙටින් O level ඉවරයි. හරිද? හෙට අනිද්දාෙන් O level ඉවර වෙනකොට මේගොල්ලෝ ලෑස්ති වෙනවා මේ වැඩේට. එතකොට ඒගොල්ලෝ තෝරගන්නවා සමහරවිට ගෙදරින් කියන ඒවා, ගුරුවරු කියන ඒවා, යාළුවෝ කරන ඒවා, ඒ වගේ තෝරගන්න ගියාම ඒගොල්ලෝ පොඩක් අනා ගන්න පුළුවන්. ඒ හින්දා කියන්න ඕනේ අනිවාර්යයෙන්ම තමන් කැමති දේ තමා මිනිස්සෙක්ගේ සාර්ථකත්වයේ රහස. තමන් කැමති දේ කරන එක. කැමති දේ හොඳටම කරන්න ඕන. රශ්මිකස දැන් ඔයා ඔක කියනකොට මම දැන් ඔය කැමැත්ත කියනකොට මගේ මම අද මම තෝරගත්තා මගේ මේ දරුවෙක් ඉන්නවා. මම දරුවගේ නම කියන මොකද ගිම්හානි කියලා දරුවෙක්. ඒ දරුවා මේ ආස කියන එයා බයෝ වලට දක්ෂයි. බයෝ වලට දක්ෂයි. බයෝ එයාට පුළුවන්. හැබැයි එයාගේ කටින් වචනයක් පිට වුණොතින් ඒකත් ලස්සනම වෙනම අදහසක් අරගෙන තියෙන්නේ දැන් අපි අතර ඉන්න මිනිස්සු ඉන්නේ මෙහෙම මේ පෙන්න මේ මොහොත කියනවා මේ සිටුේෂන් එක පෙන්නලා ඔයාටත් සිතුවිල්ලක් එනවා මටත් එනවා හැබැයි අරයා මේක දකින්නේ වෙනම විදිහක ලියන්න කියනවා පස්සේ දරුවා එක්ක කතා කරාට පස්සේ මෙන්න කවි පොතකුත් ලියලා දැන් අර කියපු කතාව ඔයා කියපු කතාව දැන් දරුවා එයා හිතන් ඉඳලා තින්නේ වෙන පැත්තක් හැබැයි ඊට වඩා එයාගේ ආසාව තියෙන්නේ මේ පැත්තට පවුලේ පෙළඹවීමද මම දන්නේ නැහැ ඔව් එහෙම තියෙනවා ඉතින් නෑ අපිට ඒක කොච්චර කිව්වත් ඒ සාධකේ වෙනස් කරන්න අමාරුයි මොකද දරුවෝ හැමදාම දෙමව්පිය යටතේ ඉන්නේ. හරිද දරුවා ගොඩක් කල් යනකම්ම ඒ කියන්නේ අවුරුදු 20 පෙන්නත් ගොඩක් දුරට දෙමව්පිය යටතේ ඉන්නේ. එතකොට සමහර දෙමව්පියන්ට මේ කියන කෑල්ල කොච්චරවත් තේරෙන්නේ නැහැ. මේක බලන දෙමව්පියෝ ඉන්නවා නම් ඇත්තටම මට පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ පැතුම් අයියේ. ඒ කාරණාව තමයි ඔබ සහ දරුවා කියන්නේ දෙන්නේ. දරුවගේ ජීවිතයයි ඔබේ ජීවිතයයි කියන්නේ දෙකක්. ඒ කියන්නේ අම්මලා තාත්තලා දරුවෝ මේ ලෝකෙට හදනවා වඩනවා බිහි කරනවා තමයි. හැබැයි ඒ වුණාට දරුවගේ ජීවිතය කියන්නේ වෙනම එකක් වෙනම පුද්ගලෙයි. ඔබ ආස කරන දේ දරුවා ආස කරන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබේ ආසාවන් සිතුම් පැතුම් දරුවන්ගෙන් ඉටු කරගන්න යන්න එපා. එහෙම වුණොත් ඔබට ඉතුරු වෙන්නේ අසන්තෝෂයෙන් ඉදිරි කාලය ගත කරන මිනිස්සෙක් විතරයි. ඒ කියන්නේ කවදා හරි දවසක අම්මා තාත්තා දරුවන්ට කලින් ලෝක ස්වභාවය අනුව නැති වෙලා යයි. හැබැයි අරගොල්ලෝ අවුරුදු ගානක් තව ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ලෝ අකමැත්තෙන් දෙමව්පියෝ කියන විදිහට තෝරගත්ත දෙයක් පදනම් කරගෙන නම් ඒගොල්ලොන්ගේ ජීවිත අසාර්ථක වෙනවා නම් ඒක ලොකු ගැටලුවක්. ඒ හින්දා ඔබ දරුවාගේ හීන පාලනය කරන්න එපා. දරුවන්ගේ හීනවලට උදව් කරන්න. ඒක තමයි දෙමව්පියෙක් වශයෙන් කරන්න පුළුවන් වටිනම දේ දරුවන්ට. ප්‍රශ්නික ඔකට මම තව දෙයක් එකතු කරන්න දැන් අපි ওই කතාව කියනකොට මේ දේවල් අපි දෙන්න කතා කරනවානේ. මේ අද මේක බලනවා ලංකාව. හැබැයි මේ ගමන ඇතුළේදී නැද්ද නිකන් අපි අපේ කැමැත්ත වෙන වැඩ කරනකොට අපිට මෙන්න මෙහෙම කතා කියපුකෝ ඉතින් තාම ඔයාලගේ දියුණුවක් නැහනේ. නෑනේ මොකද නැත්තේ මල්ලි දැන් මොකද නැද්ද ජොබ් එකක්. ස්ථීර මුකුත් නැද්ද කියලා මේ අවුරුදු ගාන ටිකක් මතක් කරලා බලන්නකෝ. අනේ එතනදිත් සමහර දරුවෝ අතාරිනවා වෙලාවකට මොකද එක පැත්තක් දෙමව්පියන්ගෙනුත් ප්‍රෙෂර් එක තිබුණා මං කිව්වා උඹට පුතේ මේක තෝරගන්න කියලා. එතකොට අනිත් පැත්තෙන්
අපි කඩා වැටෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩි වැඩි. ඒක අත්දැකීමෙන් කියන්නේ. ඔව් අනිවාර්යෙන්. උනත් අපි අතෑරියේ නෑ. ඔව්. අදටත් අපි අනිවාර්යෙන්. ඒක අල්ලන් හිටියේ. ඒ කියන්නේ ආර්ට් තෝරගත්තාම බානුක ඉස්කෝලේ ආර්ට් තෝරගත්තාම අඩුකුලයකට යනවා. හරිද? එහෙනම් බලන්න ඊ ආර්ට් ඒ කලා ඊ චිත්‍ර අඳිනවා නේද? ආන් ඒ වගේ මට්ටමකට එහෙම නෙවෙයි. ඇත්තටම මම දකින විදිහට මේ එලෙවල් වල තියෙන විෂයන් හතරම මාරම ප්‍රබලයි සහ මේ ලංකාවේ පැවැත්මට මේ විෂයන් හතරේම බලපෑම තියෙනවා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ඒ වගේම මේ වාණිජාංශයෙන් හදාරන කට්ටිය සහ කලා පැත්තෙන් යන කට්ටිය. මේ ඔක්කොම නෙමෙයිද මේ සමාජය ගොඩනගන්නේ? ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම මේ ඔක්කොම එකතු වුණොත් තමයි ਸਰව සම්පූර්ණ සමාජයක් බිහි වෙන්නේ. ඒ කතාව නොතේරෙන මිනිස්සු ඉන්නව ගොඩ දෙනේ. ඒගොල්ලෝ හිතනවා මේවා විතරයි තියෙන්න ඕනේ, මේක විතරයි තියෙන්න ඕනේ වගේ එකක්. ඒක වැරදි. ඒක සමාජගත කරන්නත් එපා, දරුවන්ගේ ඔළුවේ පැල කරන්නත් එපා. හේතුව තමයි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ රුචිකත්වය අනුව ඕනෑම දෙයක් තෝර ගැනීමට අයිතිය තියෙනවා සහ ඒ අයිතීන් මතම මේ ලෝකය ගොඩ නැගෙනවා. මේ ලෝකේ හැමදේම ඕනි. හරිද? ඒ කියන්නේ කලා වාණිජ විෂයන් තෝරගන්න එකම විතරක් නෙවෙයි. වැසිකිලි හොදන මිනිස්සයා සමාජයට කොච්චර මෙහෙවරක්ද කරන්නේ? පාර සුද්ධ කරන මිනිස්සයා කොච්චර මෙහෙවරක්ද කරන්නේ? අයියෝ ඔයා යනවද පාර අතු ගන්න? මම යනවද පාර අතු ගන්න? ජනාධිපතිතුමා යනවද පාර අතු ගන්න? අපේ විශ්වවිද්‍යාලයකම කොහොමද උදාහරණ අපි කොච්චර ආදරේද මේ මිනිස්සුන්ට? කොච්චර ආදරේද? අනිවාර්යයෙන්ම අපි good morning කියන security කට්ටියට කොච්චර අපි ඒ මිනිස්සුන්ට පැවරිච්ච වගකීම ඒ මිනිස්සු හරියට ඉටු කළේ නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක තමයි මේ කියන්නේ මේ ලෝක පැවැත්මට මේ හැමදේම බලපානවා. ඒ හින්දා අපිට කිසිම දෙයක් පහත් කරන්න බෑ. ඒ හින්දා මම කීතනවා එහෙම කරන්න හොඳ නෑ කියලා. අනිවාර්යයෙන්ම. අපි එහෙනම් බහිමු අපේ වැඩේ. ඔව් ඉස්කෝලේ කතාව දැන් මේ මගුල්ලෝ එක එක ඒවා අපි කතා කළා දැන් අපි දැන් යනවා අපේ කතාවට. අපි අද කතා කරන්නේ කවිනේ. අපි අද කතා කරන්නේ කවි. අපි ඒකත් ඔය අහම්බෙන් තමයි මට අහම්බෙන් අපි දෙන්න නිකන් අපි දෙන්න මේ කතා කර කර ඉනකොට මං කිව්වා ඉතින් අයිය මොකද කතා කරන්නේ අපි නිකන් පොඩ්ඩක් නිකන් කවි ටිකක් බලමු නේද අපි නිකන් දන්න කියන කවි ටිකක් බලමු සෝෂල් මීඩියා එකේ උඩට පහළට යනකොට මට කවි කීපයක් හම්බුණා ඔයත් දන්න කවි කීපයක් තියෙනවා කිව්වා සහ අපි ඒවෙන් මේ කතාව ගොඩනගාගෙන යමු හරිද හරි මට අයියා කිව්වා මේ දරුවෙක් ලියපු කවියක් තියෙනවා මල්ලි මට කියන්න මේ ඒක නම් අනිවාර්යයෙන්ම මේ මීටින් එකේ මේකෙදි අපිට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම වැඩසටහනේ කියන්න ඕනේ නැත්තම් හරි අවුල් මොකද ඒ කවිය ඔයාගේ හිතට තදින් දැනුණ කවියක් කියලා කිව්වා. අපි එහෙනම් ඒ කවියෙම වැඩේ පටන් ගමු ඊට පස්සේ මාත් පොඩ්ඩක් කියන්නම්. ඉස්සරහට යන් කතා කරමු. මං අර කියපු දරුවා තමයි රශ්මික මේ මං කියන්නේ මේ වෙලාවේදී අපිව බලන් ඉන්න දහසක් දරුවෝ ඉන්නවා. ඔව් ඔව්. හොඳට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලොන්ට අන්න හරි. ඔය යෝජනාව අපි දාමු. ඔයා කියන්නේ. මම කියන්න ඕනේ කියන්නේ මට හම්බෙච්ච දරුවෝ රශ්මික සර් ඔයාටත් එහෙමනේ රශ්මික මල්ලි. මේ දරුවා ඒ කියන්නේ මෙහෙමයි දැන් සමහර වෙලාවට ගුරුවරු සමහර තැන්වලදී දෙයනේ දරුවෙක්ට දැනෙන හැඟීමක් යා එක ලියනවා. ඒක හැමෝටම ලියන්න කියන්නත් බෑ. අපි සංරක්ෂණය කරන්න ඇත්තටම. නෑ ඇත්තම කතාව කවි ලියනවා කියන එක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි කියනවනේ කවි ලිවීම වාසනා ගුණයක් කියලා. කවි ඒ කියන්නේ ඒ සිතුවිලි පහළ වෙන්නේ නෑ හැම මනුස්සයටම. අපි ඒ කියන්නේ සමහරෙක් කොච්චර උත්සාහ කළත් කවියක් ලියා ගන්න බෑ. හරිද කොච්චර උත්සාහ කළත් කවියක් ලියා ගන්න බෑ ලිව්වත් ඒක කවියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නෑ සරලම කතාව අපි පොඩි කාලේ කවි ලියනවානේ ඉර පායනවා එළිය වැටෙනවා මල් හිනහැනවා පස්සේනේ අපි කවි ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නේ අර ගතෝස්ත මාර්කෝ බාතීන්දුර්යාන්ති වාසාය පක්ෂිනං ඉත්තේව මාදී කිම් කාව්‍යං වාර්තාමේන ප්‍රචක්ෂිතේ බාමහ කියන්නේ ඔය සඳ නැගාවේ ඉර බැස ගියේ පක්ෂීන් කැදලි කරා පියඹාගිය කියූ පමණින් කවියක් වන්නේ කෙසේද ප්‍රත්‍යක්ෂයෙන්ම වාර්තාවක් කවිය කියන එක වෙන රහක්නේ ඒක ඒ කියන්නේ වචනාර්ථයට එහා ගිය ව්‍යංග්‍යාර්ථයත් ව්‍යංග්‍යාර්ථයට එහා ගිය රසයක් ඔය කාරණා ටික ඔක්කොම තියෙන්න එපේ අයියා අපි කවියක බලමු මේ දරුවා මේ දරුවා මගේ පන්ති ආපු දරුවෙක් හැබැයි මම හැමදාම දකිනවා මේ ළමයා දෙයක් දකින්න විදිය වෙනස් දැන් අපි හිතමු මෙහෙම දැන් එදාට මගේ අතින් සම්මන්ත්‍රණය වෙලාවේදී ටිකක් ළමයි පොඩ්ඩක් කොහොමත් ඉතින් දන්නවනේ පොඩ්ඩක් දඟලනකොට මං කියනවා පුතේ කවදා හරි දවසක උඹලට තේරෙයි මොකද මං ලස්සන කියමනක් කියනවා මේ පොල්ලතු වැටෙනකොට ගොක්කතු හිනහෙනවා
ගොක්කත්තත් දවසක පොල්ලත්තක් වෙනවා කියලා මට දැනෙන හැඟීම කියනවා මල්ලි. එතකොට ටික වෙලාවක් යනකොට මේ ළමයා කවියක් ලියලා එවනවා. ඒ කවිය මේ වෙලාවේ නෑ මම අපි දාමු දවසක මගේ සර් පුළුවන් නම් මේක දාන්න සර්ගේ ටියුට් එකක කෙලවරට කියලා ඒ ළමයා කවියක් ලියලා තිබුණා. මේ කවිය නෙවෙයි අර මං කියන්නේ සිටුේෂන් එකේ ළමයා ලියනවා. ඒ වෙලාවේ පුළුවන් නම් උඹලා ඔය ගෙවන මුදලෙන් මේ බංකුවේ පොඩි වටිනාකමක් තියපන් අපිට තියෙන විභාග වෙනුවෙන්. අම්මගෙන් අරන්ගෙන සල්ලි වලින් මේ අර්ථය මල්ලි මං කියන්නේ මේ බංකුවේ උඹ ඉඳ ගන්න චූටි ඉඩෙන් පොඩි ඉඩක් තියපන් උඹේ විභාග වෙනුවෙන් කියලා නොකිය කියනවා. ඒ වගේ දරුවෙක්. මේ දරුවට කොහේදී හරි දැනිච්ච හැඟීමක් මෙන්න මෙහෙම ලියනවා. ආදරේ අපි හැමෝටම පොදු වෙන්නේ මල්ලි. පොදු කාරණාවක් ඇත්තටම කතා කරන්න අකමැති. හරිද? ගොඩක් අය කතා කරන්න අකමැති ඒත් කැමති. කතා කරන්න අකමැති ඒත් කැමති. හරිද? කතා කරද්දි සංවේදී වෙන සමහර වෙලාවට කතා කරද්දි ලැජ්ජා හිතෙන. මාතෘකාව තමයි ප්‍රේමය. ඔව් මේ දරුවා ලියනවා මෙහෙම. සමහර දැන් මේක ඉස්කෝලේ දරුවෙක් ලිව්වා කියලා මේ අමනාප වෙන්න එපා. මේ දරුවාගේ හැකියාව අපි අගයමු. මේ මාලිගාව අපේ ඔයයි ඒකේ රැජිනි කියලා කිව්වට මටත් තිබුණා හිතන්න ඉන්නේ එක රැජිනක්ද රජෙකුට. කොහෙන් හරි අන්තපුරයක් රන් කරන වෙන්න පුළුවන්. ඔය ඕකටම ගලපන්න පුළුවන්. හරිද? ශශික සදීප්ගේ අම්මපයි මං කඩුව දුන්නා කවි පොත ඔය අහලා බලලා තියෙනවානේ. ශශික සදීප් අයියව මේ වෙලාවේ මතක් කරන්නත් ඕනේ. හේතුව මාව දන්නවා සහ මට කමෙන්ට් එහෙම දාලා තියෙනවා. මට කතා කරලා තියෙනවා. මං එයායි කවි පොඩ්ඩක් කතා කරනකොට හරිද? ශශික සදීප් මේ අයියා ලියලා තියෙනවා අම්මපයි මං කඩුව දුන්නාය කියලා මනමේ කුමාරිගේ ඉන්ටර්විව් එක තමයි ඒකට අරගෙන තියෙන්නේ. ඕකේ මැද කොටසක තියෙනවා දැන් චුල්ලදනුද්දර නැත්තම් මේ මනමේ කුමාරයා රොමැන්ටික් නැති පොරක්නේ මේකෙදි. හරිද? හැබැයි චුල්ලදනුද්දරට වඩා රොමැන්ටික් වැද්දා. ඒ කියන්නේ ගෑනට ඒ කියන්නේ චුල්ලදනුද්දරට ඇත්තටම තේරෙන්නේ නැති කෑල්ල මම ඔයාට ආදරෙයි කියලා රොමැන්ටික් විදිහට කියා ගන්න. හරිද? ගෑන් අර කෙල්ල මනමේ කුමාරි බලාපොරොත්තු වෙනවා කනාසේ මලක් ගහයි හාදුවක් දීලා කුරුළු කරගනි අර ඒ වගේ බොළඳ රොමැන්ටික් ලව් එකක් බලාපොරොත්තු වෙන මනමේ කුමාරිට අරයා දෙන්නේ දරදඩු ටෆ්. ඒ කියන්නේ ඇත්තටම පිරිමි පෞරුෂයක් එක්ක පිරිමි කැමති නෑ අර බොළඳ වෙන්න. ආදරේදී සමහර පිරිමි හරි දැඩීනේ. හරිද? අනේ ඔයාගේ හිත ගලක් වගේ අයියේ වගේ එකක් කියනවනේ සමහර ගෑල්ලමයි. හැබැයි ඇත්තම කතාව මේ එහෙම ඒ දැඩි පිරිමින්ගේ හිත ඇතුලේ මහ මෙරක් තරම් ආදරේ තියෙනවා. එතකොට ඒක තේරෙන්නේ නැති වෙනකොට ගෑනු සමහර වෙලාවට අර ලඳ බොළඳ වචන හලන පිරිමි ළඟට යන්න ඉඩකඩ තියෙනවනේ. ඔය කතාව අල්ලගෙන ලියලා තියෙනවා දැන් මනමේ කුමාරි කල්පනා කරනවලු මෙහෙම එකක්. හරිද? මේ කවිය ලියලා තියෙන්නේ මෙහෙමයි ඈ. ධනකට පිනකට කොටහක්ම ගලවලා දුන්නත් පපුවේ බදාගත් ආදරේ නම් නෑ. ඇබිත්තක්වත් ගෑනු බෙදුවේ. ගෑනු බෙදන්න කැමති නෑ. හරිද? ඊට පස්සේ කියනවා රජ වෙලා අන් තප්පුරේටම පුදද්දී මට උරුමාලේ උහුලගන්නේ කොහොමද කියලයි මම හිත ඇඬුවේ කියලා එයා කියනවා ඒකේ. මට වචන ටික හරියට මතක නැද නේද? හරිද? එහෙම කියනවා. ඊට පස්සේ මෙයාට වැද්දව හම්බ වෙනවා. වැද්දා කියන වචන ටිකත් එක්ක අම්මට උඩු කවදාවත් මනමේ කුමාරට හම්බ වෙලා නැහැ මේ වගේ රොමැන්ටික් පොරක්. චුල්ලදනුද්දරට වඩා මනමෙට වඩා මෙන්න යකෝ වැද්දා රොමැන්ටික්. ඇත්තටම චුල්ලදනුද්දර නෙමෙයි මනමෙනි හම්බ වෙන්නේ. මනමෙට වඩා මෙන්න යකෝ වැද්දා රොමැන්ටික්. කළුයි කැතයි හැඩි දැඩි සිරුරක් තියෙන කැලේ ඉන්න කොලාතු ඇඳගත්ත වැද්දට මනමේ කුමාරගේ හිත යනවා. කුමාරයට වඩා අර වැද්දට හිත යන එකම සාධකේ රොමැන්ටික් බව. අර ගෑනු බලාපොරොත්තු වෙන ලඳ බොළඳ ප්‍රේමය තමයි අර වචනවල ඇතුලේ තිබුණේ. හැබැයි ගෑනුන්ට නොතේරෙන කෑල්ල තමයි සමහර පිරිමි ඉන්නවා. ඒ වගේ වචන වලින් ගෑනුන්ව හොරතල් කරන්නෙම කපටිකමට. ඇත්තටම මනමේ කුමාරට ඒක උනාද නැද්ද? උනා. මනමේ කුමාරී හිතුවා අම්මට උඩු මාරයිනි කියලා. රජෙක්ගෙන් මං යද්ද ප්‍රේමය වැද්දෙක්ගේ ළඟ දුටුව හින්දා උදුරගත්තා නොවේ මල්ලී. අම්මපයි මං කඩුව දුන්නා. වැද්දට දෙනවා කඩුව, මෙයාට දෙනවා කඩු කොපුව. වැද්දා මේ අපේ මනමේ කුමාරයව මරලා දානවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ගෑණි කියනවානේ අනේ අයියේ මට හිතුණා ඔයාට කඩුව දෙන්න මාවත් අරයන්ද කිව්වහම අමන ගති ඇති මෙවැනි අඟනුන් මවැනියන් හට කුමන සරණ කියලා වැද්දා මනමේ කුමාරිව දාලා යනවනේ. ඔන්න ඕක තමයි ප්‍රේමය කියන එක. ඔය ඔතෙන්ටම ගැලපුවම මාර අන්තපුරේ කේස් එකයි ඔතෙන්ට ගැලපුවේ. බලන්නකෝ මේ කවිය ඇතුලේ කොච්චර ජීවිතේට දේවල් තියෙනවද නේ. හරිද? ඒ ආදරේ ගැන
එක එක කවියෝ දකින්න විදිය. දැන් ඔය ඔහොම කියනකොට දැන් අපි මේ පොඩි දරුවාගේ කියන්නේ මේ ඔව්. මෙයාගේ කවිය දුවගේ කියන- ඔව්, කවියෙන් පටන් අනිවාර්යෙන්. ගත්තේ ඔව්. මම ඒ කියන්නේ රශ්මික සර් මම දැකලා තියෙනවා ගොඩක් ඔයත් එහෙමයි ඔව්. අපි දරුවෝ එක්කම ඉන්නේ ඔව්. මම මේ දරුවට පොරොන්දුක් වුණා පුතේ අනිවාර්යෙන්ම අපි එකතු වෙලා මේ අපේ ඔන්ලයින් මේ යන පිළිවෙල ඇතුලේ අනිවාර්යෙන් පුතේ අපි මේක කරමු මොකද සමහර තැන්වල ඒ දරුවට වෙලා තියෙනවා දරුවන්ට රශ්මික සර් ඔව්. ආසාව තිබුණාට සමහර තැන්වලදී ගුරුවරුත් මේ වයසට ඕක ගැලපෙනවද ඔයාට අන්න ඒ වගේ ළමයින්ව අධෛර්යමත් කරන්න හොඳ නැහැ. දැන් මට සමහර වෙලාවට හරිද? ඒ කියන්නේ මේක සුදුසු නෑ. හොඳ නෑ වගේ එකක් තේරුණාට අපි මිනිස්සුන්ගේ නිර්මාණශීලී බව මරණ කෙනෙක් වෙන්න හොඳ නෑ කවදාවත්. ඒක මිහින්ද තමයි හරිද බලන්නකො මාර ලස්සන ඒ කියන්නේ ලස්සනත් නෙවෙයි ඒක අසංවරයි අශෝභනයි බට් මට කවියක් එනවා අයියේ චිට් එකක් මීරිගම ක්ලාස් එකේ මම ඔක වීඩියෝ එකක් දාලා වීඩියෝ එකත් වෛරල් ගියා. මීරිගම ක්ලාස් එකේ ළමයෙක් චිට් එකක් එවනවා කවියක් පද දෙකයි. හෙන අවුල් හැබැයි. හරිද? එයා ලියන්නේ අම්මා සඳකි දුව බඩුවකි වටේ යන. හරිද? අම්මා සඳකි දුව බඩුවකි වටේ යන කියලා ලියවනවා. මම ඒක පන්තියේ කියවනවා. මම ඒක සෙමිනාර් එකක් කියනවා මෙහෙම කොල්ලෙක් එවලා තිබුණා. හැබැයි ඒක අවුල්. ඒ වුණාට උගේ ඒක නිර්මාණශීලී. අන්නේ නිර්මාණශීලීත්වය අපි අගය කරන්න ඕනේ එතනදී. හරිද? ඒ කියන්නේ ඒක කැතයි. ඒ කියන්නේ කියපු වචනේ කැතයි. හැබැයි ඒ පද ටික ගලපනවා කියන එක අම්මා සඳකි දුව බඩුවකි වටේ යන ඒ වචන ටික ගලපපු විදිහ මාර ඒක ඒ කියන්නේ කවිය කියන්නේ ඒ කියන්නේ නලබල සසල දලරල පෙළ නුඹ නැගෙන කියලා. හරිද? ඒ වගේ නිකන් අපිට ඒ රයිම් කරන්න පුළුවන් එක ඒ කියන්නේ හැමෝටම බෑ. හරිද? එහෙම ගලපන එක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ මාත්‍රා ගාන අනුව එහෙම ලියනවා කියන එක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ වෙලාවෙනේ. ඔව්. දැන් හිතන්නකෝ මේ මහගම සේකලෙල් තියෙන කසල ගොඩක අසල තිබෙන වතුර නැතුව ඇතුළේ වියලි පයිප් එකක් වගේමකෝ කට අරගෙන බලන් ඉන්නේ. ඒ වගේ වචන එහෙම රයිම් කරනවා කියන එක මාරයි. දැන් ඔතනදී රශ්මික මම ඊළඟට එනවා දැන් අපි කවිය කියන්නේ අපි කතා කරනවා දැන් දුවගෙන් පටන් අරගෙන විශ්වවිද්‍යාල කාලේදී අපිට ලස්සන මිනිස්සු වගේම ජීවිතේ අර දැන් ගොඩක් අය අහනවා මේ කැම්පස් කියලා මොනවද ලැබුණේ මම දැකලා තියෙනවා සමහරව අන්න ඒ කතාව අපි මෙතෙන්ට එන්න ඕනේ අයියේ. ගොඩක් කට්ටිය හිතනවා ජීවිතේ හම්බ කරන්න ඕනේ සල්ලි කියලා. සල්ලි හම්බ කරාට පස්සේ තේරෙනවා සල්ලි වලට වඩා මානව සම්බන්ධතා මිනිසුන්ගේ ජීවිතේ කොච්චර වැදගත්ද කියලා. මිනිසුත් එක්ක එකතු කරගන්න මතක නෙවෙයිද අපි ජීවිතේ සැඳෑ සමයේදී අපිට වටින්නේ. ඔය ඕක නෙවෙයිද තියෙන්නේ අර අතන. අර සෝමතිලක ජයමහ කියන්නේ. මතකද ඔයාට? ඒ සෝමතිලක ජයමහගේ සින්දුව මොකද්ද? ඒකේ මුල මොකද්ද අයියේ? සෝමතිලක ජයමහගේ සින්දුව හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නැහැ යාළුවේ. ඊළඟ වර්ස් එක බලන්නකෝ. පිපි කුසුමෙහි රන් මුව රද වෙත එන බිඟු සේමා නිතිගේ උයන වැඳ රඟ දුන් පැණි සමනල සේනා සපැමින ඔබ වෙන වැයූ මා බියස ගී ගැයූ සපැමින ඔබ වෙන වැයූ මා බියස ගී ගැයූ. ඕකේ අන්තිම පදයට මම මාර ආසයි. හරිද? ඒකේ තියෙනවනේ මේ බිතු සිතුවම් රූවැනි නුඹ කොතැනද මිතුරනි බිතු සිතුවම් රූවැනි නුඹ කොතැනද මිතුරනි. අපිට අන්තිම කාලේ යාළුවෝ නැති වෙනකොට තේරෙනවා අපිට මොනතරම් පාළුයිද කියලා. ඒ අපි ජීවිතේ එකතු කරගන්න මිනිස්සුත් සහ මිනිස්සුන්ගේ මතක කොච්චර වැදගත්ද නේද? ඔන්න මතක කියපු නිසාම දැන් මෙන්න මේ වෙලාවේ ඔන්න වචන එනවා කවි තියෙනවා මේ මොහොතේ හම්බෙච්ච මතක කිව්වනේ. මතකම තමයි ජීවිතේ සුන්දර. අනිවාර්යයෙන්ම කවියක් හම්බුණා. හම්බුණා මේක කියන්න ඕනේ මේ වෙලාවේ අහන්න ඕනේ. අර අපිට තිබුණ පොඩි බෝඩිමක් රශ්මික මල්ලි මේ බලන දරුවන්ටත් ජීවිතේ පුතේ මේව උඹලා අනිවාර්යෙන් දවසක යන්න ඕනේ දැන්. ඒ ෆීලිං මරුනේ. මල්ලිට කියන්නේ මේ රයිස් කුකර් එකක් තියෙන හරියට මේ රවුම සයිස්. ඔය රයිස් කුකර් එකේ තමයි අපි 6 දෙනා මගේ බෝඩිම ආදරණීය බෝඩිම කැලණියෙම තමයි අන්න චුට්ටක් ඇතුළට එද්දි. ඔය රයිස් කුකර් එකේම අපි බත්තු යන්නේ. හරිනේ. ඕකේ බත්තු වෙනවා එකයි. හරි. ඊට පස්සේ ඕකේ පරිප්පුත් තියෙනවනේ අපි. ඒ කියන්නේ අර කොයිල් එක බර වෙන්න ඕනේ. තද කරන් අල්ලන් ඉඳපන්කො පොඩ්ඩක් මේක කියලා අල්ලන් ඉන්නවා. ඊට පස්සේ ටිකකින් මේ සෝයා එකක් උයමුද?
සෝයක් දාලා එකටම දාලා එකත් වෙන ඔන්නොම එකට කාපු කවිලියන්න සහ මේ ආට්ටක ඇතුළ ජී අපි දවසක ගෙන්න්නමු මගේ ආදරණීය මේ බෝඩිම හිටපු සගේ ක්ලියන ඔය මතකවලට මෙන්න මෙහෙම කතාවක් බලන අයටත් අහ ගණ්ඩ එක්කම අස්පර්ශ වස්තු මිනි මේක නම තියෙන අස්පර්ශ වස්තු අල්ලිය නොහැකි දේවල්න්නේ ගැන අනිවාර්ම මතක අපිත් එක්ක හිටපු මිනිස්සුන්ගේ මෙහැද මෙ මෙහෙම කියනවා මේ බිලියන 8ටම තියෙනවා බැංකු සේප්පුවක තැබිය හැකි තරම් වටින කුමක් හෝ සුවඳක් හෝරාවක් හවස්වරුවක් රාත්‍රියක් හමුවීමක් මතකයක් වැනි ස්තරම් අස්පර්ශ වස්තුවක්. එක මේ බිලියන 8ටම මේ ලෝකෙන හැම මනුස්සෙක්ටම තියනවලු බැංකු සේප්පුවල අපි මොනවද රශ්මික මල්ලිද අපි දාන්නේ සල්ලි අපේ දානේ රත්තරන් බඩු මේ බායට අපි ඒවා තියෙනවා භෞතික වස්තු ස්පර්ශ නෑ ස්පර්ශයි හැබැයි මෙයා කියනවා මේ බිලියන 8ටම තියනවලු ඒ වගේම බැංකු සේප්පුවල දාලා තියන්න පුළුවන් තරම් මතක සුවඳවල් අපි හම්බෙච්ච මිනිස්සුන්ගේ ඒ ගනුදෙනු ඒවා ඊට පස්සේ මෙයා කියනවා බැංකුවක නොතිබ්බත් ඇත්තටම කවුරු කොහොම ගෙනියන්නද එවන් අස්පර්ශ වස්තුවක් හරි දැන් අපි කියන්න තිබූ තැනක සුරස්තුරන් ගන්න පුළුවන්නේ නේද අධ්‍යාපනය ඒව ගන්න බෑ නමුත් මේ දැන් මේ දේ අරයන්න පුළුවන් මේවා උත්සන්න පුළුවන් මේවා අරයන්න පුළුවන් හැබැයි අරව කවුද අරන් යන්නේ කාටද පුළුවන් අරන් යන්න මේ අවසන් කරනවා අස්පර්ශ වස්තුන් මත ජීවිත කාලය පුරාවටම අධික පොලි ප්‍රතිශතයක් එකතු වේ සල්ලි වලට අපි තැම්පත් කරන දේවල් වලට එකතු වෙනවා වගේ මීට වඩා ඇත්තටම දැන් අර රශ්මි කිව්වා වගේ මේ මතක නෙමෙයිද අපි අලුත් දැන් මේ කතා කරන්නත් අපේ මතක නෙමෙයි පාසල් කාලේ අපි යාළුවෝ ඉතින් මේක ලියන්නේ නදීෂ දිල්හාන් මතක කොච්චර වටිනවද කියන එක මෙතනදී තියෙනවා. ඉතින් බලන්න මිනිස්සුන්ට හිතෙන දේවල්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න ඒ කියන්නේ හරි ලස්සන මිනිස්සු. ඒ කියන්නේ මම මේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ හැම මිනිස්සයාම මේ ලෝකේ ලස්සන මිනිස්සෙක්. ලස්සනට හිතන මිනිස්සු මේ ලෝකේ ලස්සන කරනවා. ඒ මිනිස්සුන්ගේ වචනවල පුදුමාසහගත මැජිකල් බවක් තියෙනවා. සහ දැන් මේ මිනිස්සු මේ රශ්මික මල්ලි මෙහෙම බ්ලොකුවට අපි මෙහිමයි කියාගෙන ඉන්න මිනිස්සු නෙවෙයි. මේ කොල කැල්ලක් හම්බුනහම ලියලා ඉවනවා මචං මට පොඩි අදහසක් ආවා. බලන්න හොඳයිද කියලා. හොඳයිද කියලා ඉවනවා. එහෙම. ඉතින් බලන්නයි දැන් මේකේ මට හම්බුණා දැන් මේ උඩට පහළනකොට කවියක් අනේ කවියාගේ නම දන්නේ නැහැ. දන්නවනම් කමෙන්ට් එකක් දාමු. හරිද? මට හම්බුණා අම්මා ගැන අම්මා ගැන වෙනස් විදිහ එකක්. හොඳේ. දැන් මේකේ මේ හෙඩින් එක දාලා තියෙන්නේ මවගේ රූපය චිත්‍රයට නැගූ දරුවෙකු තම ගුරුවරියගෙන් මෙසේ ඇසීය. අම්මගේ චිත්‍රයේ කොලයක චිත්‍රයකට ඇඳගෙන ගියපු පොඩි ළමයෙක් ටීචර්ගෙන් මෙහෙම අහනවලු. මොකද්ද කියන්නේ? මතක හැටියට ඔන්න මම ඇඳ අම්මව. රූපයට වඩා මට මතක ඇයගේ සුවඳ. රූපයේ ඒ අඩුව මකා ගන්නට ඕන මට කියා දෙනවද අඳින හැටි කිරි සුවඳ. ඒ ළමයාගේ අම්මා නැති වෙලා අම්මා නැති දරුවෙක්ගේ හැඟීම ඒ දරුවා අම්මගෙන දකින විදිහ ඒ දරුවට මතක අම්මගේ රූපේ හරියට මතක නෑ හැබැයි මතක අම්මගේ සුවඳ. දැන් රූපේ නම් අපිට මොනවද ඒකම තමයි අපි අතෙන්ද ගලපන්නේ. මොකද්ද මතක කොහොමද දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ වෙලාවේ අපි කතා වෙනවා අයියා අපි දෙන්න මෙහෙම අද අපි මේ වැඩේ කරමු බලමුල එකකට එකක් ගැලපෙනවා බලන්නකො එකින් එකට අපි මේ කතා කරන දේවල් ගලාගෙන යනවා. දැන් එහෙම කිව්වම දැන් අම්මා ගැන කතා කරන්නේ දැන් මං කියන්නම් ඇත්තටම දැන් මේ අපි මේ කතා කරන්නේත් අපේ අම්මා තාත්තා මේ තියෙන වාරුව ගැන. එතකොට සමර විජේසිංහ අපේ ගෙදර කියලා මේ මට මේක ඔන්ලයින් හම්බෙන්නේ අපි මේ උඩට පහලට යනකොට ෆේස්බුක් එකේ මෙන්න මෙහෙම එකක් ලියනවා. මේක මේ බලන්න පුතේ ඔයාලටත් දැනෙන්න ඕනේ ඔයාලගේ අම්මා තාත්තා කොයිතරම් අපි වෙනුවෙන් මේ දේවල් කරනවද මේ දරා ගැනීම කරනවද කියන එක මං කවිය කියන්නද රශ්මික? හරි කියන්න. ඉදිරිපස සැමියාගේ වැඩපොළ අත්වල මජන් ගෑවෙන. දැන් මේ අම්මා තමයි කියන්නේ ඉදිරිපස සැමියාගේ වැඩපොළ අත්වල මජන් ගෑවෙන. ඒ කියන්නේ පොඩි ගෑක් කුලියට හරි ඉන්නවා තාත්තා ඒකෙම පොඩි කැලලක් දාගෙන මජන් වැඩ කරනවා. මජන් වැඩ කියන්නේ ගෑරේජ් එක වැඩ කරනවා. ඉතින් පිටුපස මගේ වැඩපොළ ඇඳුම්වල දැලි ගෑවෙන. අම්මා කුස්සිය ඉදිරිපස තාත්තගේ ගරාජ් එක පිටිපස්සේ අම්මගේ කුස්සිය අම්මා වැඩ කරනවා. ඊට පස්සේ ලස්සනට කියනවා මැද කොටස දරුවන්ගේ වැඩපොළ සුදු කඩදාසිවල පාට ගෑවෙන. බලන්නකො මල්ලි මේ සංකේතය අර පැත්තෙන් තියෙන්නේ ගරාජ් එක. සුදු කඩදාසිවල
පාට ගෑවෙන. අන්නේ පාට ගෑවෙන කියන වචනේ නේද? කොහොමද? පුදුම සංකේතයක් නේ. කළු සුදු හීන අතර පාට වෙච්ච හීන. හීන. ළමයින්ගේ හීන පාට කරන්න අම්මා දැලි ගා ගන්නවා තාත්තා මජං ගා ගන්නවා. තාත්තගේ මජං කළුයි අම්මගේ දැලි කළුයි. හැබැයි දරුවෝගේ කොලේ හීන දරුවෝගේ කොලේ තියෙන චිත්‍ර පාටයි. ඒ කියන්නේ අම්මයි තාත්තයි කොච්චර කැපකිරීමක් කරනවද දරුවන්ගේ හීන පාට කරන්න. දරුවන්ගේ ජීවිතේ කොට දාන්න. ඒ ඕක කියනකොටම තාත්තා ගැන කවියක් හම්බුණා. ලියන්නේ ප්‍රශාන්ත් මයන්ත අතවුද. ලියලා තියෙන්නේ තාත්තට පුළුවන්. වචන පොඩ්ඩයි තේරුම ගොඩයි. හිස්තැන් හුඟක් මකා දමලා හාත්පස. උස්තැන් හොඳින් පෙන්වන්න පුළුවන් තාත්තට. හිස්තැන් හුඟක් මකා දමලා හාත්පස. උස්තැන් හොඳින් පෙන්වන්න පුළුවන් තාත්තට. ඇත්තනේ. වචන 3-4කින් තාත්තා කියන කෙනාව අපිට මහා යෝධයෙක් කරනවා. ඒ තමයි තාත්තා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කවි කියන්නේ මාර. තව එකක් තියෙනවා තාත්තා ගැන. ලියලා තියෙන්නේ මට කවියානම් දන්නේ නැහැ. අපේ කවි පොතේ නම නම් සත්තුක සිල්ලරන් කියලා. මට සත්තුක සිල්ලරන් මට කවියගේ නම මතක නැහැ. දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාමු. මේ මට අපිට මතක නැහැ. මොකද මේ සෝෂල් මීඩියා එකේ උඩ පහළ යනකොට හම්බෙච්ච කවි අපි මේ කතා කරන්නේ ඇත්තටම දක්ෂ කවියෝ. හරිද? අපි කතු අයිතිය තියන්න ඕනේනේ. ඒකයි. අප්පච්චි මාතෘකාව අප්පච්චි අයියේ. මෙහෙම ලියනවා. වතුර බහින්න ලියද්දෙන් තියන්නේ ඒ වක්කඩ. කුඹුර පාමුල තනාගත්තේ නාන්නට හැකි මංකඩ. අඳේකට හැමදාම කෙටුවත් දෙවැට ගහමුල බිම් කඩ. අපේ බඩ හැමදාම පුරවලා අප්පච්චි කෑවේ දංකුඩ. තාත්තා විඳින දුක. හරි. අනිවාර්යයෙන්. දැන් මේ රශ්මික ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේ ගෙන්න එකට බලින මිනිස්සු ඉන්නවනේ. ඔව්. හරිද? මේක මරු උත්තරයක්. මොකද දන්නවද? දැන් අපි හිතන කවියෝ අපිට නූතන පද්‍ය හරහා හරි හම්බෙන කවියෝ ඇත්තටම අපි මහා පතාකය විදියට අපි දකින ඇත්ත. ඒ තමයි අපි මෙතන ගෙනාපු නේද? හැබැයි කාලයත් එක්කම මිනිස්සුන්ගේ අත්දැකීම් මිනිස්සු මුහුණ දෙන විදිහත් එක්ක මේවා වෙනස් වෙලා තියෙනවා. දැන් නජිලාධිකාරි කියලා ලස්සන කිවිදයක් මෙන්න මෙහෙම ලියනවා. මේ අර ඒගොල්ලන්ට තියෙන ඇරියස් එක ලස්සනට ලියලා තියෙනවා. බැරි නිසා අබිනික්මන් නේරංජනාවට රවරවා සතර පෙර නිමිති දැක දැක වැඩට යමි ගෙදරෙමි. මේ ජීවිතේ කොච්චර කටුකද කියන එක කියනවා. ඔය ඒ ගෑනු කෙනෙක් නෙවෙයි කියන්නේ. හරිද? ඔය ගෑනු කෙනෙක් කියන තව ඒ කියන්නේ ගෑනු කෙනෙක් ගැන කියවෙන තව එකක් මම අහලා දෙනවා. මට හරියට වචන ටික මතක නැහැ. වචනේ තේරුම ඒ කියන්නේ නෝමලි කියන්නම් වැඩ ඇරි වැඩට යන ගෑනු. ඔව් මම කවියාගේ නමක් කියන්න. කවියාගේ නම කියන්න. මේ ඒ කියන්නේ මං හරි මාස කවියක් මොකද දන්නවද? අර සමස්ත අපේ අම්මලාගේ ඉඳන් සමස්ත ඔක්කොම විඳින දුක මේ මට ලක්ෂණාත හරි මට මතක් වුණා. ලක්ෂාන්ත අතුකෝරල කියන්නේ. ලක්ෂාන්ත අතුකෝරල ලියලා තියෙන්නේ මොකද වැඩ ඇරි වැඩට යන ගෑනු. හරිනේ. ඔෆිස් එකේ වැඩ ඉවර කරලත් ආයේ ගෙදර එන්නේ 100,000 වැඩ තොගයකට. ඔෆිස් එකට වඩා එහා ගිය වැඩ තොගයක් මෙහි තියෙන. දරුවන්ගේ වැඩ, හස්බන්ඩ්ගේ වැඩ, මාර වැඩ තොගයක් කරනවා. ඒ අතින් ගත්තාම මෙහෙම කතාවක් තියෙනවා. ලංකාවේ ගැහණිය යකඩ ගැහණිය කියන කතාව හරි. ඇත්තම කතාව ලංකාවේ ගැහණිය යකඩ ගැහණිය මං හිතන්නේ පිටරට ඒ වගේ ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් හිතන්න පිටරට ওই වගේ දුකක් නැහැ නේ කාන්තාව කියන කෙනා. මේ රශ්මික මල්ලි අපේ අම්මව ගමුකෝ උදාහරණයක්. දැන් මට මතකයි අපේ අම්මා උදෙම්මු යනවනේ. උදෙම්මු යලා ඉස්කෝලේ සමහරලාට අපි අම්මේ මේවා ගෙනියන්න බෑනේ කිව්වම මොනවද ඕනේ සම්බෝලේ හරි පරිප්පු හරි හදලා දෙනවා. ඔව්. දීලා ආය අම්මා කල්පනා කරනෝනේ ඔය වැඩ කරන ගමන් දැන් දවල්ට මේක එනවා. ඔව්. අනේ අම්මේ මොනවද තියෙන්නේ? ඔබට වෙන මොකක් හරි තියෙන්නත් ඕනේ. ඔව් දැන් අම්මා හැමතිස්සෙම දැන් අම්මලට නිවනක් නැහැනේ. හරිද? අම්මලට නිවනක් නැහැ. ඕන් හවස් වෙනකොට බලාගෙන ඉන්න ළමයි එනවද කියලා. හරිද? එන්නේ නැති වෙනකොට ඕන් හිත කලබලයි. නිදි මතයි නිදි කියලා වැටෙනවා. ඒත් බලාගෙන එනවද කියලා. ඕන් එනවා. ඕන් හිතට සතුටුයි. නිදා ගන්න යනවා. නිදා ගන්න ගියාම ඇඳේදි මතක් වෙන්නේ අප්පට හුඩු. හෙට උදේට මොනවද උයන්නේ? ඕක ලස්සනට ලියලා තියෙන සින්දුව මොකද්ද කියන්නකෝ? ඔයම කියනවා කොහොමද ලස්සන ලියලා තියෙන සින්දුව තමයි කරුණාරත්න දියුල්ගනේ ගායනා කරන කලාවේ වේනිල් දියවර අපේ අම්මා.
ඕකේ තියෙනවා හරිද රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිදි විඳ ගන්නේ රෑ කළුවර ඇවිදින් ඉකි බිඳ හැඬුවත් සිත නෑ සිත නෑ නිදි විඳ ගන්නේ මට වචන ටික බැලුණා පොඩ්ඩක් නිදි විඳ ගන්නේ කොහොම හරි කියනවා හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සීන දකින්නේ අන්තිම පදේ මහා මායාවිනි කවදා හෝ එනෙතු දරු සෙනෙහසින් මිදෙන්නේ නේද ඒ මිනිස්සු නිසාමනේ අපි මේ ඉන්නේ නේද? ඔව් අනිවාර්යයෙන් ඒ බැඳීම දැන් මේ බැලුවේ රශ්මික අපි මේ කෙටි කාලයට හරිද? අපි ආවේ කොතනින්ද පටන් ගත්තේ? ඔව් පටන් ගත්තේ මතක වලින් අරගෙන ඇවිල්ලා අපේ අම්මා තාත්තත් එක්කම කතා කරලා අපි මේ ආදරේ නේද මේ හැමතැනකම තියෙන ආදරේ ආදරේ ඔයා දැන් ආදරේ ගැන කවියක් මං හිතන්නේ හොයාගෙන මාත් මේ හොයාගත්ත ආදරේ ගැන කවියක් ඔයා ඕක කියන්නේ ඊට පස්සේ මේක කියන්න මම හරි මම මේ වෙලාවේදී දැන් මං කිව්වේ පුතේ මේ තමයි අධ්‍යාපනය හොඳේ මේ දැන් මේ අපි නිකන් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් නම් අපි දෙන්න මේ යන ලයිව් එක හරි මේක බලයිද මේ දරුවෝ එයිද නෑ කවුද මේ කියලා හිතයි හැබැයි අද මේ වෙලාවේදී රශ්මික සර් රටක් දන්න රශ්මික සර් වෙනුවෙන් ඔයාලා බලන් ඉන්නවා. ඉතින් මේවා තමයි මේ අපි ඉගෙන ගත්ත දේවල්. මම නැවත ගන්න අර මෙරුවනි බොහෝ තුති කවයි මොකද මගේ ආදරණීය සගයා යාළුවා නිසාම නෙවෙයි හොඳේ. ඕගොල්ලොත් බලන්නකෝ මේක කියෙව්වට පස්සේ කොහොමද කියලා. මෙන්න මෙහෙම ආදරය ගැනද තියෙන්නේ? ආදරය කියන්නේ මේ මගේ යාළුවා හැමදේම සමසිතින් දරා ගන්න කෙනෙක්. දිනුම පැරදුම විරහව ගොඩක් දේවල්. මෙන්න මෙහෙම කියනවා. හිම්බත් වෙලා හොඳේ. හිම්බත් වෙච්ච කෙනෙක් මෙහෙම කියනවා. නුඹ ඔය එන්න විමසන නගරය දැන් බොහෝ කල්ය අතහැර. ඒ න්‍යෂ්ටික පිපුරුමට පසුවය. හරි න්‍යෂ්ටික පිපුරුමක්. එතකොට ඉතින් කොහොමත් මේ සුනදුවිලි යන වෙලා යනවනේ රශ්මික මල්ලි. එතකොටම කියනවා කුහුඹුවන්ටත් වැහුනේ හදවත. න්‍යෂ්ටික පිපුරුමට පසුවය කුහුඹුවන්ටත් වැහුනේ හදවත. මේ බලන් ඉන්න අයටත් ඔන්න ඉවර කරනවා වරක් පැතුරුණු පසුව විකිරෙන හිතක් සුදුසුද ඇවිද යාමට මේ න්‍යෂ්ටික බෝම්බෙන් පස්සේ ඊට පස්සේ ඉතින් සුන්බුන්නේ තියෙන්නේ අපිට ඔකේ කොහොමවත් වටිනාකමක් නැහැ මෙයා කියනවා හිතක් සුදුසුද ඇවිද යාමට ඔව් කොහොමද යාට ඒක දැනෙන්නේ කැඩුණු වීදුරු අලවන්නේ කොහොමද වගේ එකක් කැඩුණු වීදුරු අලවන්නේ කොහොමද ඉතින් මේවා මේ මිනිස්සු දරා ගන්න හැටිම නේද හරිම අපුව අනිවාර්යයෙන් දැන් ඕකටම ගැලපෙන දැන් මෙහෙම එක්කුත් තියෙනවා ඕකට ගැලපෙනත් නෙවෙයි දැන් මම තෝරගත්ත කවිය Facebook එකේ කවි ලියන පවන් ශාමික දැකලා තියෙනවද දන්නේ නැහැ පොඩ්ඩක් සර්ච් කරලා වුණත් බලන්න පවන් ශාමික කියන්නේ අති දක්ෂ කවියෙක් අර පහුගිය දවස්වල මතකද වෛරල් ගියා මේ අර ටීචර් මාව මතකද කියලා අර පන්තියට ආවේ දාගෙනයි බාටා මිස් ගෙව්ව දාගෙදර ගිය ගාටා හරිද එහෙම තිබ්බේ ඒ පවන් ශාමික ලිව්ව එකක් එයාම ලියලා තියෙනවා ආදරය ගැන කියන්නේ එයා එක්ක වංචනික වෙලස ප්‍රේම කරපු පෙම්වතියට මෙහෙමනේ ආදරය කිව්වහම පිට ලැජ්ජාවකුත් නැහැනේ හරිද ආදරේ හරීම විල්ලජ්ජ නැති එකක් හරිද අපි කොච්චර බූට් එක කෑවත් සමහර වෙලාවට ආයේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙසේජ් එකක් දැම්මොත් එහෙම හායි කියලා අපිත් රිප්ලයි එක දෙනවා හරිද ඒ වගේ තමයි දැන් මෙයා කියනවා ඒ කියන්නේ ලැජ්ජාවක් නැති ප්‍රේමවන්තයෙක් විදිහට අපිට මේක කියන්න පුළුවන් පුතේ රශ්මික සර් ඒක නම් ටිකක් හරිම සංවේදීව කිව්වේ නෑ මගේ නම් එහෙම මොකුත් නෑ දුක උඹ ඵලයන් කියලා තමයි ලියන්නේ හරිද මචං දුක හොඳ හිතින් මගේ හිතින් පෝඩා අමුරුතෙන් මත් වෙන්න අද එපා සෝඩා කළත් ඈ මහදහා වංචනික ක්‍රීඩා තාමමයි හිත් විහෙරේ ඈ මැනික චූඩා ලැජ්ජ නැති ප්‍රේමන්තයෙක් කියන්නේ ඒක තමයි එතකොට පවන් ශාමික හරි දක්ෂ කවියෙක් ඉතින් ෂෝක් කවියක් ඉතින් අපි අවසාන භාගයටයි මේ එන්නේ හරි අපි දැන් කවිවලට එහා ගියපු දෙයක් කතා කරමු මට කියන්නකෝ අපි කතා කරමු අපි පැතුම්ස ජීවිතේ අමතක නොවන සිදුවීමක් තියෙනවා කියලා කිව්වා. අපි මේ අපේ කතා බහට මාතෘකාව කරගත්තේ එයින් එක.
ඒ කතාබහේ මාතෘකාව දිහා බලන මේ අපේ බලන කට්ටිය බලාගෙන ඇති මොකද්ද මේක තාම කිව්වේ නෑනේ කියලා. ඔයා කිව්වා හරි සංවේදී කතාවක් අපිත් එක්ක අපි ඒක මේගොල්ලොත් එක්ක බෙදා ගන්නත් ඕනේ. හේතුව තමා දරුවන්ට මේක ලොකු මොටිවේෂන් එකක්. හේතුව අපිට මොනවද අඩු? අපිට මොනවද අඩු? ඕක තමයි වචනේ. ඇත්තම කතාව ඔයා ඒ කතාව දැන් මම දන්නවා. ඔයා කියන්න හදන කතාව මම දන්නවා. නමුත් මම මේක කියන්න ඕනේ අපිට මොනවද අඩු කියන කතාවේදී. අන්ත අනිවාර්යයෙන්ම ළමයි ජීවිතේ මේ කතාවෙන් ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඔයාගේ අතපය හතර හොඳට තියෙනවා. අම්මා තාත්තා ඔයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරනවා. ඉතින් ඔයා හරි වාසනාවන්තයි. අනිවාර්යයෙන්ම. මෙන්න මේ කතාව අහනකොට ඔයාට ඒක හිතේ. හොඳයි දැන් මම ඒක කියන්න ඕනේ. මෙහෙමයි පුතේ මේ දැන් මේ කතා බහ ඇතුළේ තිබ්බෙම අපේ අත්දැකීම්නේ. එතකොට මේ අමතක නොවන සිද්ධියක් ගැන අහනකොටම ජීවිතේ අමතක නොවන සිද්ධි නම් ගොඩයි රශ්මික සර්. මොකද හැම පැත්තෙම අපිට අමතක නොවන සිද්ධිනේ තියෙන්නේ. ඒවම තමයි අපි ජීවත් කරවන්නේ. මෙච්චර මේ කොන්ද හයිය තියාගෙන වැඩ කරන්නේ. මේ කතාව පොඩ්ඩක් දරුවෝ හැමෝම හොඳට ඔයාලා මාර වාසනාවන්තයලා කිව්වා වගේ මම ඔන්ලයින් ක්ලාස් එකක් කර කර ඉන්නකොට ඒ ලෙවල් මට සර් කෝල්ස් 6-7ක් එනවා. ඇත්තට මේ වෙලාවේදී මම නෙමෙයි මට ඉන්නවා අපේ දැන් ඔය ඉන්නේ මේ අපේ සවිඳුලා ඉන්නවා වගේ උදව්වට ඉන්නවා මට දැන් කියනවා එනවා මට පෙන්නනවා මම බැරිම තැන ඒ කෝල් එක ආන්සර් කරා. ආන්සර් කරාට පස්සේ සර් මට සර්ත් එක්ක කතා කරන්න ඕනේ මේක ලොකු වැදගත් කිව්වා. කිව්වත් මට ඒ වෙලේ කතා කරන්න බැහැ. මම පුතේ මම රෑ වට කෝල් එකක් ගන්නවා. මම ගත්තා. ගන්නකොට මේ පුතා මට කිව්වා සර් මට ලොකු හදිසියක් සර්ව මම දන්නවා. සර්ට පුළුවන් නම් මට සිංහල වලට C එකක් ගන්න උදව් කරන්න කියලා. එතකොට ඇත්තටම මේ මම උසස් පෙළ පන්තියක තමයි හිටියේ. නමුත් මේ දරුවා කියන්නේ මේ O level වලට C එකක් ඉල්ලන්නේ සර් සිංහල වලට. අපි කොහොමද O level පහු කරලානේ ආවේ. එතකොට මං කිව්වා පුතේ මොකද්ද ඔක්කොමන්ටම දැන් ඔය වගේ ගොඩක් අය ඉන්නවනේ. අපේ උනුත් ඇවිල්ලා කියන්නේ සර් මට දැන් ඔක්කොම අමතකයි සර් මට පුළුවන් නම් සර් ගොඩ යන්න හරි මේක කියන්න කියලා කියන්නේ. ඒ වගේ මම හිතා පුතේ මොකද්ද ඔයාගේ අවශ්‍යතාවය? සර් කියලා මේ දරුවා කිව්වා සර්ට පුළුවන් නම් සර් මං ඉන්නේ පෙරිය මුල්ලේ සර්ට පුළුවන් දෙක දවසක එන්න මං කතාව කියන්නම් කියලා. මට මේ වචන ඇතුලේ දැනෙන අර කලාකාරයන්ට සාහිත්‍ය කරන පොඩ දැන සංවේදනය. හැබැයි අපි ඒගොල්ලෝට එහෙම කෙලවගත් ගන්නවා ඈ. මූ අනන්තව. ඒකත් කියන්න එපා. ඔව් ඒක. ඒ අපි හරි අවුල් කෑල්ලක්. අවුල් කෑල්ලක්. හැබැයි අපි ඒක මානුෂීය ගුණයක් විදිහට තියාගමු. මැරෙනකම් අපි එහෙම වෙමු. ඒක තමයි හොඳම දේ. මේක තමයි උනේ. ඊට පස්සේ මං කිව්වා හරි මට කියන්නකෝ කියලා මේ ළමයා ටක් ටක් ගාලා සර් මේ වෙනකොට මම under 17 ශ්‍රී ලංකන් ටීම් එකට සර් ගාන එක මට නතින් වෙලා තියෙන්නේ. මට ඉස්කෝල වලින් කතා කරනවා සර්. හැබැයි සර් මට එයාලා O level ඕනෙත් නැහැ සමහර ඉස්කෝල කියන. හැබැයි සර් මට O level කරන්න ඕනේ. මට C එකක් කොහොම හරි දාලා සර් මට ඉස්කෝලේකට හොඳ ඉස්කෝලේකට හරි යන්න ඕනේ සර්. O level පාස් වෙලා මම දැන් ප්‍රැක්ටිස් නතර කරලා තියෙන්නේ. සර්ට පුළුවන් නම් මං වෙනුවෙන් එන්න. හරියටම විභාගෙට සති 4යි. මම අර කිව්වා වගේ මම තීරණය කරා යන්න රශ්මික සර්. මං කිව්වා හරි පුතේ මං එන්නම්. මම පන්තියක් ඉවරලා මට යන්න බෑ වාහනයක යන්න බැරි නිසා මම බස් එකේ ඉන්නේ පුතේ කියලා හරියටම රෑ 11යි 10ට මම බැස්සා. දැන් මම බලාපොරොත්තු වෙනවා රශ්මික සර්. දැන් මම පුතා මගෙන් ඇහුවා සර්ට කීයක්ද ඕනේ කියලා. සර්ට මං වෙනුවෙන් මාව ගොඩ දාලා දෙන්න සර්. සර්ට කීයක්ද ඕනේ සර් සර්ගේ ගාන කියන්න කියලා. එතකොට අපිට බැවෙන වීව් එක කරයි. හරිනේ. මගේ මහන්සිය මං කියන්නම් ගිහිල්ලා කියන්නම් කියලා හිතලා මං කිව්වා පුතේ ඔන්න දැන් මම බස් එකකින් බහින්න යන්නේ කිව්වහම මම බලාපොරොත්තු වෙනවා රෝද 4ක් කාර් එකකවත් ඇවිල්ලා නේද? ඇවිල්ලා දැන් මාව එක්කන් යන්න ඇවිල්ලා. නෑ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඔව් නෑ නේ ලේසි මං කිව්වා හරි පුතේ ගාන නෙමෙයි මුලින්ම මට ඔයා බලන්න ඕන. ඔව් කියලා දැන් මම බැස්සා සර් මට පේන්නේ බෝක්කු කටක් උඩට වෙලා ලේඩිස් බයිසිකල් එක පොඩි කොල්ලෙක් ඉන්න පොඩි හොඳ හැඩි දැඩි කොල්ලෙක් ඉන්නවා මූණෙන් තේරෙනවා ලපටි කොල්ලෙක් කියලා. දැන් සර් කියලා මට කතා කරා මං කිව්වා පුතා සර් මං තමයි සර් කියලා දැන් යනවා දෙන්නත් එක්ක. යනකොට හරියටම මේ දරුවත් මේක දැක්කොත් සාක්ෂි පාලමුඩ පොලිස් ජීප් එකක් නවත්තලා එතකොටත් එතන 3-4 දෙනෙක් අල්ල ගන්නවා පොඩි ප්‍රශ්න. පස්සේ මට පොඩි එකා යන ගමන් කිව්වා සර් මේ පළාතේ යනකොට හරි පරිස්සමෙන් සර් හම්බෙන හැම මිනිස්සෙටම hina වෙන්න ඕනේ සර්. දැන් මාත් කර කර යනවා. දැන් මේ රෑ 11ම ආවා රශ්මික සර්. යනකොට මම පුතේ තව දුරද? ඔව් සර් තව චුට්ටයි යන්කෝ කියලා දැන් යනවා මේම තාප්ප දෙකක් මැද්දෙන් පොඩි ෆ්ලැට් මම අතුලට යනවා පුතේ තව දුරද? ඔව් සර් එන්නකෝ කියලා මහා කළුවර වත්තක් මැද්දෙන් ගියා. ගිහලා ඇතුළුනේ කුස්සියෙන් සර්. කුස්සියෙන් ඇතුළු වෙනකොට අනේ බෝඩිම يعني කුලියට ගෙදර ඉන්න දරුවෙක් මං කාමරයට ඇතුළුනෙත් කුස්සියෙම හරිම ආදරණීය මිනිස්සු බලනකොට මම චූටි කාලේ අපේ ගමේ හිටපු අහිංසක පවුල හරි හොඳ පවුලක්.
පස්සේ මම කතා කරා. කතා කරාට පස්සේ ඒ දරුවගේ බිත්තිය ගහලා තිබුණා ශ්‍රී ලංකන් නැෂනල් ටීම් එකේ 2014. ඔව්. 2014 වර්ල්ඩ් කප් දිනපු ටීම් එකේ එක ඔළුවක් නෑ. එක කියන්නේ ලසිත් මාලිංගල ඔක්කොමල්ලා ඉන්නවා. ඔව්. හැබැයි එක තැනක් තියෙනවා මේ දරුවගේ පින්තූරයක් තියෙන්නේ නැෂනල් ටීම් එකේ. අන්න එතන තමයි සර් මම මේ පොඩි එකාව රීඩ් කරපු තැන. ගුරුවරයෙක් විදිහට මම රීඩ් කරපු තැන මම තේරුම් ගත්තා. පොඩි එකා එළියට ගියා. මම තේරුම් ගත්තා මේ කනම් නිකන් එකෙක් නෙවෙයි. අනිවාර්යෙන් ගේම ගහනම එකෙක් කියලා. ඒ යනකොටම බැට් 3-4ක් එක්ක තිබ්බා. දැන් මට කියනවා සර් අපි හිටියේ ගමේ අපේ පවුලේ ඔක්කොමටම නියුමෝනියාව හැදුනා. හැදුනට පස්සේ කරගන්න දෙයක් නැහැ. අපේ අයියාවයි තාත්තවයි නැවැත්තුවා මේ මීගම හොස්පිටල් එකේ. දැන් අපිට කරගන්න දෙයක් නැහැ. නවතින්න ඕනේ. අපි ආවා කුලියට ගයක් අරගෙන පොඩි එකා කරගන්න දෙයක් නැතුව අම්මා වීදුරු කූඩුවක් හදලා වීදුරු කූඩුවක හදලා පාරේ තියන් රෝල්ස් විකුණලා සර්. හැබැයි රෝල්ස් විකිනෙන්නේ නැහැ. අයියවයි තාත්තවයි බලන්න යන්න ඕනේ හවසට සල්ලි නැහැ. අක්කත් ඉන්නවා. පස්සේ එතන හිටපු සීයා කෙනෙක් කළා තිනවා වෙන කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් මේක කරේ දියන් හරි ගිහිල්ලා විකුණපන් කියලා අර පොඩි එකාට. පොඩි එකා මට කියනවා සර් මට විකුණන්න ඔළුවේ අදහසක් නැහැ සර් මම කොහොමද සර් ලැජ්ජාවේ තියන් යන්නේ. හැබැයි මට අයියව බලන්න යන්න ඕන සර්. මං ගත්තා සර් රෝල්ස් පෙට්ටිය තියාගෙන ඒ සීයා බැරිම තැන කිව්වා මම බයිසිකලේ පදින්නම්. උඹ රෝල්ස් කිව්වා. ඉතින් මේ පොඩි එකා රෝල්ස් කියලා විකුණනවා. විකුණලා අහම්බෙන් දවසක් ක්ලබ් එකක කට්ටිය සෙල්ලම් කර ඉන්නවා දැකලා පොඩි එකාට ඕන වෙනවා එතනට යන්න. කෝච් කියනවා හරි බෝලයක් දාන්න. බෝලයක් දානවා. බැට් කරනවා. සතියක් දෙකක් තුනක් යනකොට පොඩි එකා සෙල්ලම් කරනවා රශ්මික සර් ගම්පහ ඩිවිෂන් එකේම ඕන බෝලර් කෙනෙක්ට ගහන තත්ත්වයට. අන්තිමට ඔය පවන් රත්නායක අපි මේ කතා කරන ක්‍රිකට් ටීම් එකේ ඉන්නේ පවන් අයියා කියලා කොල්ල කතා කරන්නේ. කොල්ල දන්නවා. කොල්ල කියනවා සර් මට මේකේ බැට් කරන්න කවුරුත් නැහැ. අන්තිමට ඉන්දියන් ටුවර් එකක් ගිහිල්ලා බෝලා 69ට 119ක් ගහලා මැච් එක ඉවර කරනවා මේ දරුවා. ඊට පස්සේ මේ ගම්පහ ඩිවිෂන් එක ඇතුලේ මට මතක නැහැ මේ ක්ලබ් මැචස් නේ බෝලා 29ට ගහනවා මේ දරුවා 100. එහෙම දරුවෙක් මට ක්ලාස් එකක් කරන්න කියනවා රශ්මික සර්. පස්සේ එළි වෙනකොට මදුරුව කන චූටි ගියක්. එළි වෙනකොට පොඩි එකා මාව එක්කන් යනවා. සර් මේ තමයි මම ප්‍රැක්ටිස් කරන තැන. මං ඒව මොකද්ද පුතේ මේ තාත්තගේ මාළු දැල වටේටම එල්ලලා පොඩි එකා. වටේටම එල්ලලා සර් ප්‍රැක්ටිස් කරන්න රුපියල් 3000ක් කොයිද ගන්නවනේ සර් කෝට් එකට. මට බෑ සර් කියලා ටයිල් කැටයක් තියලා සර් ටයිල් කැටයක් බිම තියලා කොල්ල ටයර් එකක් උඩ ඉඳගෙන එහා පැත්තේ ගෙදර පොඩි උන් දෙන්නට රුපියල් 100 දෙනවා මේ අම්මා වැඩට යද්දි මේකට කන්න දෙන රුපියල් 200 අර පොඩි එකාට දෙනවා 100ක් 100ක් දීලා කියන උඹ මට පැයක් දාන්න ඕනේ බෝල දැන් අර පොඩි උන් දඹ දාලා අර ටයිල් කැටේට ගහනවා බෝල එනවා 140 වේගෙට ඔය වර්තමාන ක්‍රිකට් ඒ සමාජිකයන්ටත් මේව හොඳ නිදසුන් ඒ කියන්නේ කැපවීම ටයර් එකක් උඩ ඉඳන් ඇයි රශ්මික සර් බැට් කරන්නේ සර් කිලෝ 2ක් විතර බර මේකේ රේක්කෙන් මට දැන් හිතාගන්න බෑ මේ දැන් මම මේ ඉගෙන ගන්න එක පැත්තක තියලා මම ෆිල්ම් එකක් හිතනවා මේකගේ දැන් අපි දැකලා තියෙන ඉන්දියාවේ ෆිල්ම්ස් එක චරිතවලට තියෙන මම හිතාගත්තේ කවදා හරි දවසක පුතේ උඹ මේ ගේම ගැහුවොත් මමයි උඹ වෙනුවෙන් ෆිල්ම් එක කරන්නේ සර් කොල්ල බැට් කරනවා හීනී අර රේක්කෙන් බැට් කරනවා සර් අර පොඩි උන් දෙන්න තමයි හයියෙන් 140ට 45ට එන්නේ මේ ළඟනේ බැට් කරනවා. එතකොට ඔන්න ඔය වගේ ආදරණීය දරුවෙක් මට හම්බුණා. සමහරවිට මේක අහන අයට ඕක මාර මතකයක්ද ඔයාට කියලා හිතේ. නෑ අච්චර අපි 100 ගණන් දහස් ගණන් දරුවන්ට උගන්වන අතරේ ඒ දරුවට ඇයිස මාව තේරුණේ? ඇයි ඒ දරුවා මගේ වීඩියෝ එකක් හරි මොකක් හරි දැකලානේ මට මේ ගන්නෙ. ඉතින් මුදලට එහා ගිය කැපකිරීම සමහර වෙලාවට ජීවිතේ අපිව කරන්න වෙනවා අනිවාර්යයෙන්. ඒකත් මගේ ජීවිතේ කවදා හරි දවසක මම බලන් ඉන්නවා මේ ආදරණීය දරුවා ලංකාවේ නැෂනල් ටීම් එකට තේරිලා අපේ මේ හදවතේ තියෙන මතක තිබුණොත් නේ නැති කරා මතක තියෙයි කියලා අපි හිතනවා විශ්වාස කරනවා. දරුවෝ තමා ගුරුවරුන්ගේ හැම සතුටක්ම අරගෙන එන්නේ ඇත්තම කතාව. හරි. ඉතින් අපි කවි ගැන කතා කළා, මතක ගැන කතා කළා, අපේ ජීවිතය ගැන කතා කළා, ගොඩක් දේවල් අපි කතා කළා. ඉතින් මම දැන් ප්‍රශ්නයක් අහලා මේක ඉවර කරන්න ලෑස්ති වෙන්නේ. A-level.lk කියන වැඩිත් එක්ක සිංහල ගුරුවරයා උසස් පෙළ සිංහල ගුරුවරයා විදිහට
ගුරුවරයා විදිහට කියන්නේ මෙහෙම කතාවක්. අපි පොඩි මෙහෙම එකකනේ ඉන්නේ. ඔබ සහ මම A-level.lk ඇතුලේ දෙන්නම උසස් පෙළ සිංහල ගුරුවරු විදිහට කටයුතු කරන්න පොඩි එකඟතාවයක ඉන්නවා. ඒ කියන්නේ මමයි පැතුම් සර්රුයි දෙන්නම A-level සිංහල කොටසක්. ඒ කියන්නේ වැඩිපුරම උගන්වන්නේ පැතුම් සර්. හැබැයි මමත් ඒකට සහයෝගය දක්වනවා. මමත් ඇවිල්ලා උගන්වනවා. එතකොට පැතුම් සර් ඉතින් මොකද හිතන්නේ අපේ මේ A-level.lk වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව? අර රශ්මිකස නවත්තපු තැනම මම පටන් ගන්න. රශ්මිකස කිව්වහම දරුවෝ බලාපොරොත්තු වෙන විදිහක් තියෙනවා සහ රශ්මිකස ගනුදෙනු කරපු විදිහක් තියෙනවා. එතකොට රශ්මිකසගේ පැත්තෙන්ම හිතන එකම හැඟීම් තියෙන සහ මේ කතාබහ ඇතුළේ දරුවන්ට තේරෙන්නේ නැති රශ්මිකස මේක සංවාදයකට වඩා අපි අපිව බෙදාගත්තනේ. ඉතින් මං ඇත්තටම සතුටු වෙනවා. අර ළමයි කමෙන්ට් එකක් දානවා මට සමහරලාට විටක නළුවෙක් විටක ගුරුවරයෙක් විටක යාළුවෙක් හරිද වෙච්ච අපේ රශ්මික සර් කියලා දානවා. ඒ වගේම තමයි පුතේ පැතුම් සර්රුත් විටක නළුවෙක් විටක ගුරුවරයෙක් විටක නාට්‍ය රචකයෙක් විටක කවියෙක් ඒ වගේ විවිධාකාර ශේෂ්ත්‍රවල හරිද විටක දේශකයෙක් හරිද ඩාන්ස කෙනෙක් මේ වගේ මටත් වඩා ටැලන්ට් පැකේජ් එකක් තමයි මම ඔයාලට සම්බන්ධ කරලා දෙන්නේ මේ වැඩෙත් එක්ක අපි දෙන්නම එකතු වුණාම මේක සුපිරි වැඩක් බවට පත් වෙයි අනිවාර්යයෙන්ම. සහ මේ ජෙනරේෂන් එක හරි ස්මාර්ට් නේ රශ්මි. අනිවාර්යයෙන්. ඉවර ගන්න මේ. එතකොට මේ ස්මාර්ට්ම සෙට් එකක් එක්ක ඉන්නේ. මේ ස්මාර්ට් වැඩි වෙලාමද කොයිද සමහර වෙලාවට අපෙන් අහන්නේ අපෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අර කතාව. කුණ්ඩල කේසිනා කතාව. නේද? මවලා දෙන්න ඕන අපි මේක. ඇයි නෑ ඇත්තට මේගොල්ලෝ පොත් කියවන්නේ නෑනේ වැඩි. අපි මවන්න ඕනේ. අපි මවන්න ඕනේ කතාව. එහෙම නෙමෙයි කියවන්න ඕනේ. නමුත් අපි මං කියන්නේ මේ අත්වල බැඳගත්තෙම පුතේ ඔයා වෙනුවෙන්ම රශ්මික සර්ත් එක්ක ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න මේ අලුත් අත්දැකීම අපිටත් අලුත් වෙයි ඕගොල්ලන්ටත් අලුත් වෙයි විදිහට බලන්න කොහොමද අනිවාර්යයෙන්ම. ඉතින් මම අවසාන වශයෙන්ම ප්‍රශ්නයක් විදියට අහන්නේ පැතුම් සර් රශ්මික සර් ගැන රශ්මික මල්ලි ගැන මම ගැන දකින විදිහ පොඩි වචන කීපකින් කියමු. රයිට්. අවසානයේ තමයි හොඳම ප්‍රශ්නේ මම මෙහෙම කියන්නම්. රශ්මික සර් මම නම් කියන්නේ වයස නෙවෙයි. හැබැයි ජීවිතේට දෙයක් ගන්න පුළුවන් නම් ලොකුද පොඩිද වැඩක් නැහැ. මේක දැන් මගේ දරුවෝත් බලනවානේ මගේ ලෙවල් කරන දරුවෝ බලනවා අනිවාර්යෙන්ම මම අනිවාර්යෙන්ම අපි කතා කරනකොට මම කතා කරලා තියෙනවා මෙහෙම. පුතේ අවුරුදු 23ක කොල්ලෙක් ඉන්නවා. මම ජීවිතේ සමහර වෙලාවට ඉන්ස්පයර් වෙන්න මම ගන්න චරිත තියෙනවා. ඒ අතර අවුරුදු 2019 දී මමයි මේ ආදරණීය කොළු ගැටය එකට වැඩේ පටන් ගන්නෙ. හැබැයි ජීවිතේ සමහර තැන්වලදී මම වැටිච්ච තැන් නිසා මට ආය නැගිටින්න බැරි වුණු තැන් තිබුණා. හැබැයි ජීවිතේ කවදාරි දවසක හිතට ගන්න ඕන චරිතයක් තමයි කියන තැනක මම කියලා තියෙනවා. හම්බෙච්ච සුන්දර මිනිසෙක්. මොකද ඒක මේ හැමෝම සාක්ෂි. ඒකේ හොඳම කතාව තමයි අදින් පස්සේ මටත් ඔයත් එක්ක එකතු වෙලා මේ දරුවන්ට නැවුම් දෙයක් දෙන්න පුළුවන් වෙන එක ලොකුම දෙයක්. අනිවාර්යයෙන්ම. මේ වගේ ආදරණීය ගුරුවරු මේ වගේ කතා බහට එක් කරගෙන ආවට පස්සේ ජීවිතේට ගන්න දේවල් වගේම ඇත්තටම මේ කතා කරපු හෝරාව වගේ වෙලාව හරිම සතුටින් අපි ගත කළා සහ මේක බලන කට්ටියත් මං හිතන්නේ මේක සතුටින් බලන්න ඇති. චූටි කමෙන්ට් එකක් දාගෙන යන්න අද දවස ගැන සහ ඔයා මේ කතා බහ ගැන සහ මේ කවි පිළිබඳව ඔයා හිතන හැඟීමත් ඒ වගේම ඔයා ලියපු කවි වගේ තියෙනවා නම් දාන්න අපි ඉස්සරහට අපි දෙන්න එකතු වෙලා මේ වැඩක් එහෙම පවත්වන්න තීරණය කළා තියෙනවා මේ වගේ ක්‍රියාත්මක කරගෙන යන්න දිගට කරගෙන යන්න මේ වැඩසටහනක් කවි සම්බන්ධව චිට් සම්බන්ධව ඒ වගේ ඔයාලගේ අදහස් ගැන දාන්න. ඉතින් අපි A-level.lk අපේ කතාව අද එපිසෝඩ් එක අපේ ආදරණීය සිංහල ගුරුවරයා පැතුම් සර් එක්ක මේ ගත කරපු වෙලාව ඉතින් ටික ටික ගෙවිලත් ගියපු හින්දා පැතුම් සර්ට මම සමු දෙන්නයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි A-level.lk අපේ මේ ලංකාවෙම ළමයි දසදහස් සංඛ්‍යාත ප්‍රමාණයක් සම්බන්ධ වෙන මේ වැඩසටහනේ ඉදිරියට ලස්සන වැඩක් කරමු. එහෙනම් පැතුම් සර් ආයිබෝවන්. අනිවාර්යයෙන්ම. එහෙනම් අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න පොඩි share පාරක් දාන්න. හරි. එහෙනම් අදට අපි සමුගන්නවා අපේ කතාවෙන්. හැබැයි මේ ස්ටුඩියෝ එක අපි වෙන් කරනවා තවත් සුන්දර ගුරුවරයෙක් වෙනුවෙන්. තවත් ගුරුවරු කීප දෙනෙක් එක්ක අපි මේ වගේ ලස්සන කතා බහවල් ඔබට අරගෙන එනවා. හරි. එහෙනම් අදට අපි සමුගන්නවා හැමෝටම ජය වේවා සුබ දවසක්.